ආයුබෝවන් සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුගේ පෙකිනිවැල රැක බලා ගැනීම සම්බන්ධව. අපි ඉස්සෙල්ලා චුට්ටක් බලමු මොකක්ද මේ පෙකිනිවැල කියන්නේ කියලා. අම්මා කෙනෙක්ගේ කුස තුල බබෙක් වර්ධනය වෙන විට බබාට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් අම්මගෙන් බබාට ලැබෙන්නේ මෙන්න මේ පෙකිනිවැල හරහා. අම්මවයි බබාවයි සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ පෙකිනිවැල හරහා. සාමාන්‍යයෙන් බබෙක් ඉපදුනාට පස්සේ පෙකිනිවැල කපලා ඉවත් කරනවා. ඒත් එක්කම බබාගේ පෙකිනිවැල කොටසක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් බබේගේ පෙකිනිවැල ඉපදුණු ගමන්ම සුදු පාටට තමයි තියෙන්නේ. ඒක වේලෙනවත් එක්කම ඒක හැකිලිලා අඳුරු පැහැයට ගන්නවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අපි අම්මලට කියන්න ඕන ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ කියලා. සාමාන්‍යයෙන් පෙකිනිවැල බබෙක් ඉපදිලා සති 1-4ක් වගේ කාලයක් යනකොට ඒක ස්වාභාවිකවම ගැලවිලා බබාගෙන් ඉවත් වෙනවා. අපි දැන් ඊළඟට බලමු බබාගේ පෙකිනිවැල ආශ්‍රිතව කොහොමද පිරිසිදු කිරීම කටයුතු සිදු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් බබාව ස්පර්ශ කිරීමට පෙර සහ පසු මේ පෙකිනිවැල ආශ්‍රිතව ස්පර්ශ කිරීමට පෙර සහ පසු මේ අවස්ථා දෙකේදීම අම්මා හොඳට අම්මගේ අත් සබන් දාලා සෝද ගන්න ඕන. ඒත් එක්කම අපි අම්මලට කියන්න ඕන සාමාන්‍යයෙන් බබාට ඩයපර් එකක් හෝ නැප්කින් එකක් හරි අඳද්දී බබාගේ පෙකිනිවැල ආවරණය නොවන විදියට තමයි අඳන්න ඕන. ඒකට හේතුව තමයි මේ පෙකිනිවැල හැමතිස්සෙම වාතයට නිරාවරණය වෙලා තියෙන්න ඕන. එතකොට පෙකිනිවැල ඉක්මනට වේලෙනවා. පෙකිනිවැල වියලීමට වාතය වැදගත් වෙනවා. ඒ නිසා අපි අම්මලට උපදෙස් ලබා දෙනවා බබාට නැප්කින් එක හරි ඩයපර් එක හරි අඳද්දී පෙකිනිවැල ආවරණය නොවන විදියට තමයි බබාට ඩයපර් එක හරි නැප්කින් එක හරි අඳන්න ඕන. ඒක නිතරම වාතයට නිරාවරණය වෙලා තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒත් එක්කම අපි නිතරම බබාගේ පෙකිනිවැල පිරිසිදු කිරීමට යන්නේ නැහැ. අම්මා දකිනව නම් බබාගේ මුත්‍රා හරි මලපහ හරි ගෑවිලා බබාගේ පෙකිනිවැල අපිරිසිදු වෙලා තියෙනව නම් අපිට පුළුවන් මද උණුසුම් වතුර ටිකක් අරගෙන ඒකට බබාගේ නැප්කින් එකක්ම හරි එහෙමත් නැත්නම් කපු පුළුන් කැබැල්ලක් හොඳට පොඟවලා බබාගේ පෙකිනිවැල ආශ්‍රිතව පිරිසිදු කටයුතු කළා ඒක හොඳින් වියලා ගන්න. අපි මෙහිදී බබාගේ පෙකිනිවැල සෝදාගත්තට පස්සේ ඒක වියලි කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි වියලි පිරිසිදු රෙදි කැබැල්ලක් තමයි භාවිතා කරන්න අවශ්‍ය. අපි දැන් දැනුවත් කරානේ අම්මලව පෙකිනිවැල තියෙද්දි කොහොමද පිරිසිදු කරගන්නේ කියලා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි බබාගේ පෙකිනිවැල වැටුණට පස්සේ පෙකිනිය ආශ්‍රිතවත් අම්මා බබාව නැවුවට පස්සේ හොඳට වියලිව පිරිසිව තබා ගන්න ඕන. මේක ගොඩක්ම වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරමු මොන වගේ දේවල්ද අපි කරන්න හොඳ නැත්තේ කියලා. ඒ කියන්නේ මොන වගේ දේවල් වලින්ද අපි වැළකීලා ඉන්න ඕන කියලා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් නැතුව අපි සාමාන්‍යයෙන් බබාගේ පෙකිනිවැල ආශ්‍රිතව සර්ජිකල් ස්ප්‍රීට් හරි විස බීජනාශක හරි මේ වගේ දේවල් දාලා බබාගේ පෙකිනිවැල ආශ්‍රිතව පිරිසිදු කිරීම කටයුතු කරන්න හොඳ නැහැ. ඒත් එක්කම මම කලින් කතා කරා වගේ පෙකිනිවැල හැමතිස්සෙම වාතයට නිරාවරණය කරලා තමයි තියෙන්න ඕන. අම්මා විශේෂයෙන්ම බබාට නැප්කින් එක අඳද්දී පෙකිනිවැල ආවරණය නොවන විදියට තමයි බබාට නැප්කින් එක අඳන්න ඕන. ඒත් එක්කම මේ පෙකිනිවැල තියෙද්දි අපි සාමාන්‍යයෙන් කියනවා නැප්කින් එක අඳද්දී නැප්කින් කටු ගහන්න එපා කියලා. මොකද එතකොට සමහර වෙලාවට මේ පෙකිනිවැල නැප්කින් කටු එක්ක පටලැවිලා බබාට අනතුරු වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම නැප්කින් එක ගැටගසා තියලා බබාට අඳිනව නම් ඒකත් ගොඩක්ම වැදගත් වෙනවා. ඒත් එක්කම ඊළඟ කාරණාව තමයි අපි සාමාන්‍යයෙන් බබාගේ පෙකිනිවැල ස්වාභාවිකවම ගැලවිලා ඉවත් වෙන තුරු ඉන්න ඕනේ. ඒක ඇදලා හරි ඒක අනවශ්‍ය විදියට ස්පර්ශ කිරීම හරි සිදු නොකිරීම ගොඩක්ම වැදගත් වෙනවා. අපි දැන් මේ සාකච්ඡාවේ වැදගත්ම කොටස තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය කියලා. සාමාන්‍යයෙන්
පෙකෙනි වෙලා ආශ්‍රිතව ආසාදන තත්ත්වයක් තියෙනවා නම් ආසාදන ලක්ෂණ කියලා කියන්නේ බබාගේ පෙකෙනි වෙලා ආශ්‍රිතව රතු පාට වෙලා තියෙනවා නම් ඉදිමිලා තියෙනවා නම් බබා අනවශ්‍ය විදියට අඬනවා කියලා අම්මට තේරෙනවා නම් සහ බබාට උණ තියෙනවා නම් මේ වගේ අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ඒත් එක්කම පෙකෙනි වෙලා වැටුණාට පස්සේ පෙකෙනි ආශ්‍රිතව අසාමාන්‍ය දුර්ගන්ධයක් එන්න පුළුවන්. ඒ වගේම සුදු පැහැති ශ්‍රාවයක් හරි සැරව වගේ මේ වගේ දේවල් පෙකෙනිය ළඟින් එනවනම් අම්මා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ඒත් එක්කම අසාමාන්‍ය විදියට රුධිර වහනයක් වගේ වෙන අවස්ථාත් කලාතුරකින් දකින්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් දකින්න පුළුවන් වුණොත් අම්මා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න රෝහලකට එන්න වෙනවා. ඒත් එක්කම අන්තිම කාරණාව තමයි අම්මට බබාව ස්පර්ශ කරන විට ඒ කියන්නේ පෙකෙනිය ආශ්‍රිතව අම්මා අල්ලද්දි වගේ බබා ගොඩක් වේදනාවකින් ඉන්නවා කියලා අම්මට තේරෙනවා නම් මේ වගේ අවස්ථාවලදී අපි පොඩ්ඩක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් නම් අම්මට ඒක ඉතාම වැදගත් වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරේ අලුත උපන් දරුවෙකුගේ පෙකෙනි වැල කොහොමද රැක බලා ගන්න කියලා. මේක සාකච්ඡාවේදී අපි කතා කරා මොකක්ද පෙකෙනි වැල කියන්නේ කියලා. ඒ වගේම පෙකෙනි වැල ආශ්‍රිතව පිරිසිදු කිරීම කටයුතු කොහොමද සිදු කරන්නේ කියලා. ඒ වගේම අපි අන්තිමට කතා කරා පෙකෙනි වැල ආශ්‍රිතව මොන වගේ දේවල්ද කරන්න හොඳ නැත්තේ සහ මොන වගේ අවස්ථාවලදීද අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන කියලා. මම හිතනවා මේ සාකච්ඡාව ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරන්න පුළුවන් සහ ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවෝ අතර බෙදා හදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ තවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.